මිනිස්සු හරියට පුරුදු වෙලා ඉන්නවා. අනේක පීඩාවට පත් කරලා කුසල් කරගන්න. අනේක අපහසුතාවයට පත් කරලා කුසල් කරගන්න. හොඳට කටයි වචනයයි පරිස්සම් කරගන්න. උදාහරණයක් විදිහට ඔය මම හැමදාම මේවා කියනවා පින්නතුනේ. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පුළුවන් ද නොකිය ඉන්න. දැන් මම මේක කියනකොට මේ අපේ තරුණ මහත්තුරු ඔය පාරවල් ගානේ අම්මලා තාත්තලා දහස් ගාණක් සෙනග ඉන්නෝ. කොහොමද 10-15000ක්වත් ඇදිනේ. වැඩි මිසක් අඩු නැහැ. හැම කෙනාම හිතන්න හාමුදුරුවනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් කියලා කතා කරන්නේ. මුළු සමාජෙම පින්නතුන් දුස්චරිතෙන් වළකින්න ඕනේ. මුළු ලෝකයක් සුචරිතේ හැසිරෙන්න ඕනේ.